ඔයා සාමාන්‍යයෙන් ප්ලේ කරන ගේම්ස් වලින් පොඩක් වෙනස් වයිබ් එකක ගේම් එකක් බලමුද? ඉතින් මේ ගේම් එක තමයි The Pathless. මේ ගේම් එකේදී ඔයා ප්ලේ කරන්නේ දුන්නක් එක්ක ඉන්න හන්ටර් කෙනෙක් විදිහට වගේම ඔයාගේ කම්පැනියන් කෙනෙක් විදිහට ඊගල් කෙනෙක් බලා ගන්නත් පුළුවන්. ඔයාට ඔයාගේ ස්පීඩ් එක වැඩි කරගන්න ගේම් එකේ තියෙන ටාගට් වල ෂූට් කරන ගමන් විවිධ නටබුන් 500 සහ නැචරල් ඉන්වයරන්මන්ට් වලින් පිරි වර්ල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කිසිම මැප් එකක්වත් ඩිරෙක්ෂන් එකක්වත් නැති නිසා ඔයාට ඕපන් වර්ල්ඩ් මැප් එකත් එක්ක එන්ගේජ් වෙන ගමන් මේ ශාපලත් ලෝකේ ඉන්න දරුණු ආත්මත් එක්ක සැටිස්ෆයි වෙන්න පුළුවන් මට්ටමේ බොස් ෆයිට් බලා ගන්නත් පුළුවන්. බොස් ෆයිට් ඇරෙන නෝමල් ෆයිට් නැති වෙන එක වගේම පසල්ස් ටිකක් සමාන වෙන එක නෙගටිව් සයිඩ් එක විදිහට ගත්තත් ගේම් එකේ එක්ස්පීරියන්ස් එකට මේක කොහෙත්ම බලපාන්නේ නැහැ. ගොඩක් හොඳ මට්ටමේ ඇනිමේෂන් ග්‍රැෆික් එක ඉමෝෂනල් මියුසික් බලා ගන්නත් පුළුවන් නිසා The Pathless කියන ගේම් එක වෙනස් මට්ටමේ වයිබ් එකක් දෙන හිඩන් ගේම් එකක් කියලා හඳුන්වන්න පුළුවන් ගේම් එකක් කියලා දෙපාරක් හිතන්න දෙයක් නැහැ. The Pathless ප්ලේ කරලා තියෙනවා නම් ඔයාගේ ගේම් එක ගැන අයිඩියා එක අනිත් අයට දැනගන්න කමෙන්ට් කරන් යන්න.